යහපත් ගුණකරක සමාජයක් බිහි කිරීමේ අරමුණින් සිත් සනසන අසිරිමත් මව්පිය වන්දනා වැඩසටහන දේශකයාණන් වහන්සේ මුල්කිරිගල රජමහා විහාරවාසී ආඳුළුගොඩ ශ්‍රී නිරෝධාරාම විහාරාධිපති කාව්‍ය ශ්‍රී පූජ්‍යපාද මල්වානේ විජිත ධම්ම ස්වාමින් වහන්සේ මෙම අසිරිමත් මව්පිය වන්දනා වැඩසටහන සිදු කරනු ලබන්නේ දැරණියගල සිරි සමන් මධ්‍ය මහා විද්‍යාලයේ සිටයි. මෙම වැඩසටහන රංගිරි ශ්‍රී ලංකා නාලිකාව ඔස්සේ විකාශය කිරීමේ දායකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කවියෙකු වූ කාව්‍ය විශාරද මල්වානේ සිසිර අල්හකෝන් මැතිතුමාට පින් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් බිරිඳ ආර්යවතී අල්හකෝන් සහ දූතරුවන් විසින් සිදු කරනු ලබන අතර සෑම පුරපසළොස්වක පොහෝ දිනකම කාව්‍ය විශාරද පූජ්‍යපාද මල්වානේ විජිත ධම්ම ස්වාමින් වහන්සේගේ අසිරිමත් මව්පිය වන්දනා වැඩසටහන රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව ඔස්සේ නැරඹිය හැකිවන අතර මෙවන් වැඩසටහනක් ඔබ පාසලේ දහම් පාසලේ පන්සලේ ඔබේ ගමේ සංවිධානය කර ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැක. තෙරුවන් සරණයි. පින් බරදාරෝවනේ නම් ආගන්න තියනවා යුතුයකමක් අකුරට සලකන්න අත් දෙක ඔබේ යලි නලලට අරගන්න දිනවද නමස්කාරය පන්සිල් ගන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි පුතාලා ඔක්කොම අම්මට තව ටිකක් ලං වෙන්න පුතේ රත්තරන් අම්මට ලං වෙන්න ආදර බෙරන් අම්මා දයා බෙර දරුවගේ අතකින් අල්ලගෙන අම්මේ දයාබර දරුවගේ අත උකුල මතින් තියාගන්න දයාබර දරුවගේ අතකින් අල්ලගෙන දරුවගේ අත අම්මගේ උකුල මතින් තියාගන්න දැන් සෑම දරුවෙක් මෙහෙම බලන්නට එපා අම්මගේ අත් දෙක දිහා විතරක් බලා ගන්න පුතේ ආදර බෙරෙන් අම්මා දයාබර දරුවගේ අත් දෙක දිහා බලා ගන්න අම්මගේ අත් දෙක දිහා බලාගෙන ඉන්නකොට පුතේ පෙනේවි මේ රත්තරන් අම්මා තව මොහොතකින් ඇස් වලින් කතා කරලා කියයි මගේ පුතේ ඔයාට මොනතරම් මේ අම්මා ආදරේද කියලා අම්මගෙන් අහන්න පුතේ මගේ රත්තරන් අම්මා මොනතරම් දුකක් වින්දද අම්මේ මාව හදන්න මගේ ආදර බෙරෙන් අම්මා කවදාවත් මට දුකක් දුන්නේ නැති බව මම දන්නවා පුතේ මේ රත්තරන් අම්මා මොනතරම් දුකක් වින්දද කියලා ඔයා දන්නේ නැහැ ආදර බෙරෙන් අම්මා පළවෙනි වතාවට මේ ලෝකෙට එන්න කෑ ගහලා කිව්ව එක දෙයක් ඒ තමයි ඔයා කුස තුල පිළිසිඳ ගත්තේ දවසේ ලෝකෙට මැහින්න කෑ ගහලා කිව්වේ මොකද්ද මං අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා ඔයා කුස තුල හොවාගෙන මේ රත්තරන් අම්මා අනේ පුතේ ඉතින් සිට මොනතරම් පාරමිතාවක් පිරුවද අම්මා කෑවේ නෑ පුතේ ඊට පස්සේ රසට ආහාර වේලක් ගත්තේ දවසක අමතකුණා අම්මා පඩි පෙළ නැග්ගෙත් පුතේ බොහොම පරිස්සමින් අම්මා උණු වතුර ටිකක් ගත්තෙත් බොහොම පරිස්සමින් අම්මා සිසිල් වතුර ටිකක් ගත්තෙත් බොහොම පරිස්සමින් මැණිකක් රකින්න රජිදෙක් වගේ මේ රත්තරන් අම්මා මාස 10ක් පුතේ ඔයා කුස තුල හොයාගෙන ආරක්ෂා කළා අම්මගේ එකම ප්‍රාර්ථනා වුණේ මට ලෝකයක් වටින රත්තරන් පුතෙක් දුවේ අම්මා පන්සල් ගියා අම්මා දානමාන දුන්නා අම්මා බණ භාවනා කළා අම්මා බෝධි පූජා කළා මේ ඔක්කොම කලී කුසේ ඉන්න ඔයා මේ ලෝකේ රත්තරන් දරුවෙක් කරන්න පුතේ අම්මගේ පාරමිතාව සම්පූර්ණ වෙන්නේ කවද්ද මාස 10ක් ගියාට පස්සේ මාස 10ක් ගියාට පස්සේ මේ ආදර බෙරන් අම්මා රෝහල් ගත වෙනවා අම්මා රෝහල් ගත වෙන්නේ ඇයි පුතේ අම්මා රෝහල් ගත වෙනවා මාස 10ක් ගියාට පස්සේ අම්මා රෝහල් ගත වෙන්නේ ලස්සන පුත්‍රවණක් දූරවණක් බලන්න එදා මහ රෝහල දෙවනත් කරමින් යටි ගීරියෙන් කෑ ගහලා ලේ විලක් මැද පුතේ මේ රත්තරන් අම්මා ඔයා බිහි කරනවා දරා ගන්න බැරි මහ දුකක් තියෙනවා නම් ලෝකේ දරුණුම දුක ප්‍රසූත වේදනාව ඉදි කටු පාරවල් ලස්සයක් ඇඟ වටේ එනගෙන ගියත් පුතේ ඒ වේදනාව දරා ගන්න පුළුවන්ලු හැබැයි ප්‍රසූත වේදනාව දරා ගන්න අමාරුයිලු එච්චර වේදනාවක් දරාගෙන මේ ලෝකේ ඔයා බිහි කළාට පස්සේ
අර අම්මගේ වේදනාව කොහෙන් ගියාද දන්නේ නැතිලු පුතේ. ඔයාගේ පුංචි මූණ දැක්කට පස්සේ මං අම්මා කෙනෙක් වුණා කියලා මේ රත්තරන් අම්මා පුතේ ඔයා තුරුළු කරගෙන ලෝකෙටම හෙන්න කෑ ගැහුවා පුතේ. එච්චර අනන්ත ප්‍රමාණ දුකක් වින්දේ මගේ රත්තරන් පුතේ ඔයාව මේ ලෝකෙට බිහි කළාට පස්සේ අම්මට සම්මානයක් ලැබුණා වගේ. පාරමිතාවේ නිමාවක් තිබුණේ නැහැ. ආදර බෙරෙන් අම්මා ඔයා දිහා බලාගෙන ඔයාගේ ලෝකය හදන්න පාරමිතා පිරුවේ කොහොමද බලන්නකෝ. අනාගතය කර ගන්නට පැබර ඔබමය ඔවදන් දුන්මුල් ගුරුවර ඒ මග ගොස් ගත්තෙමි දිවි සරු කර අම්මෙන් ඔබමය ගෙන්ගෙට බුදුවර. පුතේ මෙහෙමයි සමාජ ජීවත් වෙන්නේ. මේ විදියට ජීවත් වුණොත් තමයි පුතේ ඔයාගේ අනාගතය රැඳෙන්නේ. ඒ නිසා ඔයාට මූලික අධ්‍යාපනය ලබා දුන්න පළවෙනි ගුරුවරයා අම්මා. ඒ විතරක් නෙමේ බුදු කෙනෙක් ලෝකේ දිහා බලනවා වගේ මගේ පුතේ ඔයා දිහා බලන එකම එක බුදුහාමුදුරු අම්මා. අම්මා කියන වචනේ ඇහෙනකොට පුදුමාකාර සෙනෙහසක් මගේ අම්මට දැනෙනවා. මගේ අම්මා හැමදාම මගේ ඔළුව අත ගාලා වදන් දුන්නේ මෙහෙමනේ. ජීවත් වන හැටි ඔබ මට පින්නා හැම මොහොතෙම මට සෙවණට උන්නා කරදරකම් කාටොලුද කරපින්නා අම්මා මට ජීවිතයක් දුන්නා. මගේ ආදර බෙරෙන් අම්මා මට පෙන්නු පාර හින්ද තමයි ආදර බෙරෙන් අම්මේ මං අද මේ විදියට කොන්ද කිලින් කරගෙන සමාජික කාගෙන්වත් බැනුම් අහන්න නැතු ඉන්නේ. මගේ අම්මා කවදාවත් මං අමතක කරන්නේ අම්මා. අම්මා ඔය විදියට පාරමිතා පුරාගෙන පුතේ ගෙදරට ආවේ දවස් ඉඳලා අම්මට නින්දක් නම් තිබුණේ නෑ පුතේ කවදාවත්. මේ ලෝකේ හැම කෙනෙක්ම වැඩ කරන්නේ පැය 8 රස්සාවේ. ඒ වුණාට අම්මට පුතේ පැය 8ක් නෙමෙයි පැය 24ක්. අවුරුද්දේ 365 දවසේම අම්මා පඩියක් නැතුව වැඩ කළා. ඔයා රෑ නිදියල හැරලා කෑ ගහනකොට රත්තරන් අම්මා පුතේ ඔයා බලන්නට ළඟට ඇවිල්ලා ඔළුව අත ගාලා ඔයාට නිින්ද යන කල් කිරි ටික දීලා නිදි කෙරෙව්වා පුතේ. ආයෙත් ඔයා නැගිට්ටොත් රැයකට දෙකට ඕන වෙලාවක අම්මා දුවගෙන ඇවිල්ලා ඔයාට කිරි දෙන්නට අම්මා ලෝභුනේ නෑ. අම්මා කවදාවත් ඔයා ඔය තරම් ලස්සන කරන්න පුතේ ඔයාට ඇන්කර් කිරි පෙව්වේ නෑ. ඔයාට නිස්ටමෝල් සසජන් කවලා පොවලා නෙමේ රත්තරන් අම්මා ඔයා බලාගත්තේ. අම්මගේ ලේ ටික කිරි කරලා දුන්නු. ඒ මහා පෝෂ්‍යදාහී ආහාරයෙන් තමයි ඔයා ජීවත් වෙන්නේ. ඒ නිසා මගේ රත්තරන් අම්මට මං ආදරේ අම්මා. පුතේ හොඳට අම්මගේ ඇස් දෙක දිහා බලන්න. අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන හොඳට ඉන්න. හොඳට ඇස් දෙක දිහා ඇස් දෙක ඇරලා බලන්න. ඔයා දැන් මං පුංචි කාලෙට අරගෙන යනවා. ඒ කියන්නේ ඔයා ඉපදුණු දවසේ ඉපදිලා ගෙදරට ආවේ දවසේ ඉඳලා අම්මෙන් කිරි බොන යුගයට අරගෙන යනවා. ඔන්න බලන්න එදා ඔයාගේ හඬ මුළු ගේ පුරාම රැවුදුන්නේ මෙහෙමයි. ඊට පස්සේ ඔයාට තුරුළු කරගෙන කිරි දුන්නේ අම්මා මෙහෙමයි. හැම ගෙදරකම මේ හඬ ඇහුණා පුතේ. හැම ගෙදරකම ඔයාගේ පුංචි හඬ ඇහුණා.
හැම ගෙදරකම සෙනෙහස පිරීලා තිබුණා. ඒ සෙනෙහස ලබා දුන්නේ අම්මා. අනේ මේ පුංචි කාලේ මමත් අම්මට තුරුළු වෙලා මේ විදිහට අඬන්නේ නැති. අම්මා මම තුරුළු කරගෙන කිරි දීලා මාව බලා ගන්න නැති. හොඳට අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන පුතේ පුංචි කාලේට ඒ කියන්නේ ඉපදින දවසේ ඉඳලා ඔයා කිරි බොන යුගයට යන්න අසන්න අම්මා දිහා බලාගෙන මේ විදියට හඬක් ඔබේ ගෙදරත් ඇහුණා. හොඳට අහන්න පුතේ හැම අම්මා කෙනෙක්ගේ මේ ස්පර්ශයක් ලැබෙන දරුවා තරම් වාසනාවන්ත දරුවෙක් මේ ලෝකේ නෑ. බලන්න අම්මගේ ඇස් දෙක දිහා හොඳටම කඳුළු පිරීලා අම්මගේ ඇස්වල. අනේ අනිත් අතින් අම්මගේ ඇස්වල කඳුළු පිහින්න පුතේ. හැම දරුවෙක්ම අනිත් අතින් අම්මගේ ඇස්වල කඳුළු පිහින්න. මං කවදාවත් මගේ රත්තරන් අම්මගේ ඇස්වලට කඳුලක් උනන්න ඉඩ තියන්නේ නෑ. මම මේ ලෝකේ දකින වැඩිම දුක මට මේ ලෝකේ දකින්න එපාම කරපු දේ තමයි මගේ රත්තරන් අම්මගේ ඇස් වලින් කඳුළු වැටෙන එක. අම්මගේ ඔය ඇස් වලට මං කඳුලක් උනන් ඉඩ තියන්නේ. මං ගොඩක් ආදරේ අම්මා. එහෙම ඔයා තුරුළු කරගෙන පුංචි කාලේ ඉඳලා කිරි දීලා ඔයා පෝෂණය වුණාට පස්සෙවත් අම්මට නිදහස තිබුණද බලන්න පුතේ. ඊට පස්සේ මේ රත්තරන් අම්මා ඔයා පාසල් යවන කාලෙනකොට අම්මට නිමාඩුවක් තිබුණද? උදේ පාන්දරන් අවදි වෙන අම්මා උදේ පාන්දරන් අවදි වෙන අම්මා ඔයාට මොනවා හරි උයලා පිහලා කවලා පොළ ඇඳුම් අන්දවල කොණ්ඩේ දෙකට බෙදලා බැඳලා පාසල් ඇඳුම අන්දවල පුතේ පාසලට යවනවා. පාසල් ගිහිල්ලා ඉන්න කල්වත් අම්මට නිමාඩුවක් තියනවද? අම්මගේ ඇස් දෙකට නිමාඩුවක් නෑ පුතේ. කොමගේ දරුවා පාසල් ගියා තවම නෑනේ. මගේ රත්තරන් දරුවා තාම ආවේ නෑ කියලා විනාඩි කීයක් හරි පහුනොත් අම්මා දොරක ඉඳලා ඉඳලා වැට කඩුල්ල ගාවට දුවනවා. වැට කඩුල්ල ගාව ඉඳලා දොරකඩට දුවනවා. අන්තිමට ඔයා පාසලට එනවා දැක්කට පාසලේ ඉඳලා ගෙදරට එනවා දැක්කට පස්සේ මේ ආදර බෙරෙන් අම්මට මොනතරම් සතුටක් හිතට දැනුණද පුතේ. මගේ දරුවා ආවා කියලා අම්මා බත් ඇටයක්වත් නොකා නොබී ඔයා ආවට පස්සේ ඔයාගේ පුංචි මූණේ බලා බත් කට කවලා සමහර දවස්වලට අම්මා අනන්තවත් අප්‍රමාණවත් බඩගිනින් නැති පුතේ. එහෙමයි පුතේ අම්මා කෙනෙක් ඔයාගේ බඩ පිරෙව්වේ. ඔයා දන්නේ නැති වුණාට අම්මා ඔයාට හොරෙන් අනන්තවත් බද්දන් කුඩි ටික කාලා ඔයාට හොඳ බත් ටික දුන්න පුතේ. ඔයා හිතන්නේ අම්මත් රස මසු වලින් හොඳට කාලා ඔයාට කවනවා කියලා. ඒ වුණාට ආදර බෙරෙන් අම්මා අනන්තවත් දන් කුඩ කාලා බඩගිනි හිටියා. ඔයාගේ බත් වේලට අඩුවක් කළේ නෑ. කොහේ හරි ගිහිල්ලා හොයාගෙන ඔයාට කන්න බොන්න ගෙනල්ලා දෙන්නේ රත්තරන් අම්මා පුතේ. අම්මට රෑ 3:30 පැය නින්දක් නෑ. ඔයා ගැන හොයනවට වැඩිය වෙන වෙලාවකුත් නෑ. අම්මා පන්සල් ගියත් දෙයියෝ බුදුන් වැන්දත් පුතේ ප්‍රාර්ථනා කළ එකම එක දෙයයි. ඒ තමයි අම්මා ප්‍රාර්ථනා කළ එකම එක දේ මගේ පුතේ. ගෙවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන නෙමෙයි. අම්මා ප්‍රාර්ථනා කළේ අනේ දෙයියනේ මේ පින් ටික අරගෙන මගේ රත්තරන් දරුවා රැකලා දෙන්න කියලා විතරයි. මගේ ආයුෂත් අරගෙන මගේ පුතා දුව හොඳින් ඉන්න කියලා විතරයි අම්මා ප්‍රාර්ථනා කළේ. අම්මා හරිම සිව්මැලිනේ පුතේ. ආදර බර තාත්තා සැඩහිරුණම් අම්මා සිසිල් සඳ මඩල වගේ. මට ලස්සන කතාවක් මතක් වෙනවා. මේ ළඟදී පුතේ වැස්සට තෙමිලා ගෙදරට දුවගෙන එනවා. තාත්තා පත්තරයක් බල චූටි නැගෙනි අයියා තෙමිලා ගෙදරට එනවා දකින්නකොට කියනවා අයියා තෙමිලා හොඳ වැඩේ කියලා. තාත්තා පෞරුෂත්වයේ සංකේතයනේ. තාත්තා එකපාරට කියනවා තමසේ තෙමිලා ලෙඩක්වත් හදා ගන්නවකෝ කියලා.
අම්මා මොකද්ද කිව්වේ මේක බලන්න. අම්මා මොකක් කිව්වේ නැහැ. අම්මා බැනගෙන ගියේ වැස්සට. මහා මෝඩ වැස්ස. මගේ දරුවා හොඳටම තෙබලා. මේ මෝඩ වැස්සට බැරි වුණානේ මගේ පුතා එනකන් ඉන්න. අම්මා බැන්නේ වැස්සට. පුතා තෙමුවට. නැත්නම් එදා අම්මා මරණ මානසිකත්වයෙන් හිටපු අඟුලිමාල ගාවට අම්මා දුවන්නේ මොකද? රාජ සේවකයෝ පුතා මරන්න යනවා අඟුලිමාල මරන්න. අම්මා දන්නවා ඇඟිලි 1000න් එකයි තව අඩු. මම ගියත් මරලා ගුරු පූජාව තියනවා කියලා. මම මැරුවත් කමක් නැහැ රාජ සේනාවෙන් මගේ පුතා බේරගන්නට ඕන. අම්මා දුවගෙන ගියේ මම මැරුවත් කමක් නැහැ පුතා බේරගන්න. රාජ සේනාව වෙනවා පුතේ හැංගියන් කියන්නේ. අඟුලිමාල ගාවට පවා තමන් අම්මා ගියේ තමන්ගේ පුතාට තියෙන දරු කැක්කුම හින්දා. හැම දරුවෙක්ම හිතන්න පුළුවන් ටිකක් මේ වයස මේ හොඳම වයස එහෙම හිතන මේ උසස් පෙළ වයස එළියට යන වයස මේ වයසේ හැම දරුවෙකුටම හිතෙන්න පුළුවන්. ඔයාට ගොඩක් දැන් යාළුවෝ ඉන්නවා. අම්මා තාත්තා දෙන්න ගෙදර ඉන්නවා. හැබැයි ඔයාලට වැඩියෙන්ම දැන් ලොකු යාළුවෝ ටික. අම්මා අවවාදයක් දෙනකොට තාත්තා අවවාදයක් දෙනකොට ඔයා හිතනවා අම්මට වැඩිය හොඳයි මගේ යාළුවා. තාත්තට වැඩිය හොඳයි මගේ යාළුවා කියලා. හැබැයි එහෙම හිතා ඔයගොල්ලෝ ඉන්නකොට ඔයාලා දන්නේ නැතු ලොකු කරදරයකට වැටෙනවා. කොයිද ඔයාලඟ හිටපු යාළුවෝ ටික? මොකද්ද ඔයාගේ යාළුවන්ට උනේ? ඒක ඔක්කොම පැනලා යනවා. අන්තිමට තනි වෙන්නේ කවුද? ඔයා විතරයි. තනි වෙච්ච ඔයාට ඊට පස්සේ පිහිටට ඉන්නේ කවුද? අම්මයි තාත්තයි විතරයි. මගේ දරුවට තනි වෙන්න ඉඩ දෙන්නේ මගේ ආදර බෙර දරුවා මං හොඳින් බලා ගන්න පුතේ ඔයා බය වෙන්න එපා. ඔයාට මම ඉන්නවා. ආදර බෙරෙන් අම්මයි තාත්තයි දෙන්න තමයි පුතේ. ආදර බෙරෙන් අම්මා තමයි ඊට පස්සේ ඔයාගේ හොඳම යාළුවා වෙන්නේ. ඒ හින්දා මොනතරම් යාළුවෝ හිටියත් ඔයා අවබෝධ කරගන්නවට බැරි වෙන වෙලාවට ඉන්න හොඳම යාළුවා අම්මා තාත්තා. මේ තේරුම් අරගෙන ජීවිතේ ගෙනියන්න. නිකන් ජීවිතේ අම්මගෙන් තාත්තගෙන් අවවාද අහන්න නැතුව විනාශ කරගන්න එපා. අද දරුවෝ කී දෙනෙක් අම්මගේ තාත්තගේ අවවාද අහන්න නැතුව නරක සමාජයට එකතු වෙලාද? සෝසුසුන් එලනකොට පෙරහැර ගිහිලා ඉවරයි. ඒ හින්දා රත්තරන් දුවේ ආදර බර පුතේ ඔයාලා අම්මගේ තාත්තගේ හවුහරණේ හැදිච්ච මේ රත්තරන් ගුරු මණ්ඩලිය ඔය තැනට ගන්නට ඔය දරුවන්ට මොනතරම් කැපවීමක් කරනවද? මේ ගුරු මණ්ඩලියේ තරම් බැනුම් අහන જાතියක් මේ ලෝකේ නැති තරම් අපේ දරුවන්ට අවවාද කරන්න ගිහිල්ලා මේ තැනට ගත්තේ රත්තරන් ගුරුවරයාගේ හිත රිදවන්න එපා පුතේ. අම්මගේ වගේම තාත්තගේ වගේම උණු වෙන හදවතක් ඊළඟ අම්මා තාත්තා තමයි ගුරුවරු. ඒ හින්දා රත්තරන් අම්මා හොඳින් ආරක්ෂා කරගන්න. මම මගේ රත්තරන් අම්මට ගොඩක් ආදරේ අම්මා. මං ජීවිතේ කවදාවත් මගේ රත්තරන් අම්මට දුකක් දෙන්නේ නැහැ. මගේ ආදර බෙරන් අම්මට මං ගොඩක් ආදරේ අම්මා. මට අද තේරෙනවා කවදාවත් නැතුව අනන්ත දුක් විඳ මගේ රත්තරන් අම්මා ගැන. ආදරේ අම්මා ගොඩාක් ආදරේ. තුන් හිතකින්වත් මගේ රත්තරන් අම්මා ගැන වැරදි චේතනාවක් තරහක් තිබුණා නම් මං අද ඒක නැති කරගන්නවා. මට පුංචි කාලේ වගේම ආසයි මගේ රත්තරන් අම්මගේ පපුවට හොඳට තුරුළු වෙන්න. පුතේ හොඳට අම්මගේ පපුවට තුරුළු වෙන්න. දරුවෝ ටික තව ටිකක් ලං වෙලා අම්මගේ පපුවෙන් නල්ල තියාගන්න. අම්මා දයාබර දරුවා හොඳට තුරුළු කරගන්න. ඔයාගේ ඔළුව අතගාවි අම්මා. අම්මගේ පපුවට හොඳට තුරුළු වෙන්න පුතේ. අම්මා ඇවිල්ලා නැත්නම් තාත්තගේ පපුවට තුරුළු වෙන්න සෑම දරුවෙක්ම හොඳට තාත්තේ දරුවා තුරුළු කරගන්න පපුවේ නලල තියාගෙන අම්මගේ පපුවට තුරුළු වෙලා ඔය සෙනෙහස විඳින්න.
ඔයාට කවදාවත් නැතුව මගේ රත්තරන් පුතේ අම්මා ගැන ආදරයක් දැනේවි. පපුවට නළල තියාගෙන ඉන්නකොට ඔයාට මොහොතකින් ඇහෙවි අම්මගේ පපුවෙන් සෙනෙහසේ නාදයේ සද්දය. මං ආදරෙයි මගේ අම්මා. මට මේ විදිහට මොහොතක් මගේ අම්මට තුරුළු වෙලා ඉන්න දෙන්න. හොඳට භාවනාවකට සමවැදුණා වගේ අහන්න අම්මට තුරුළු වෙලා. සම්මා සම්බුදු සේමයි මා වැදු මගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා. ජාති ජාති මම නම් මගේ අම්මට ආයේ දුකක් දෙන්නේ නැහැ. මේ වගේ සෙනෙහසක් මේ ලෝකේ කවදාවත් මට ලබන්නත් බෑ. ආදරේ අම්මා ගොඩාක් ආදරේ. ඇසට බුදුන් දැක නිවන් දකින්න මගේ අම්මේ මගේ රත්තරන් අම්මගේ පපුවට තුරුලලා ඉන්නකොට මට දැනුණා අම්මා ගැන ගොඩාක් ආදරයක්. මට මේ විදියට හැමදාම අම්මගේ පපුවට තුරුළු වෙලා ඉන්නේ නැත්නම් හැම දරුවෙක්ම සෙනෙහසින් යුක්තව දැන් අම්මගේ පපුවට තුරුළු වෙච්ච දරුවෝ හැම දරුවෙක්ම අම්මගේ නළල පුතේ දැන් හොඳට එක සැරයක් එබින්න. දැන් පුතාලා හිටියා වගේම තාත්තා ඉන්න පැත්තට හැරෙන්න පුතේ ඔය ගමම්ම ආදර බර තාත්තගේ ඇස් දෙක දිහා බලා ගන්න පුතේ. තාත්තා දයාබර දරුවගේ අතකින් අල්ලගෙන උකුල මතින් තියාගන්න. තාත්තා විල නැත්නම් ආදර බර අම්මා දරුවගේ අතකින් අල්ලගෙන උකුල මතින් තියාගන්න. දැන් පුතාලා හැම කෙනෙක්ම තාත්තාගේ ඇස් දෙක දිහා බලා ගන්න පුතේ හොඳට. තාත්තගේ ඇස් දෙක දිහා බලාගෙන අහන්න. ආදරෙන් අහන්න. තාත්තා ඔයාගේ අතින් අල්ලගෙන ඉන්නකොට පළවෙනි සාක්ෂියට පෙනේවි දකීවි. තාත්තගේ අත අම්මගේ අත වගේ මුදු මොලොක් නැහැ. කරගැට පිරিলা සමහර අත්වල ගොරෝසුයි. ඇයි මේ? වෙහෙසි දැතේ කරගැටගෙන තුරු දහඩිය හෙළුවේ ඔබමයි නිරතුරු දරුවන්ගෙන් ලැබෙන ගරුසාරු පියවරු බැලුවම වාගේ බුදුවරු. දැනෙන්නේ නැද්ද පුතේ? තාත්තගේ අත් දෙක අල්ලගෙන ඉන්නකොට තාත්තගේ අතේ තියෙන කරගැට මේ තරම් මේ රත්තරන් තාත්තා දුක් විඳින්න පටන් ගත්තේ පුතේ ඔයා ඉපදුණු දවසින්දලා. තාත්තගේ තිබුණ කෙලිලොල් ගතියෙන් පිටිම හිතින් අයින් කරලා ආදර බර තාත්තා ඊට පස්සේ මම වගකීමක් දරූ කෙනෙක් බවට පත් වුණා කියලා පිය පදවිය නැමැති වගකීමේ ඔටුන්න ඔළුවේ තියාගෙන
මේ තාත්තා පුතේ වැඩට ගියා. මේ තාත්තා වැඩට ගියා. ඔයාගේ ලෝකය හදන්න. ගොවිතැන් කරමින් ගඩොල් කැටේ කපාගෙන වගාවන් කරගෙන මේ තාත්තා අනන්තවත් අප්‍රමාණවත් දුක් විඳේ ඔයා හින්දා. තාත්තට කියලා කිසිම සැනසුමක් තිබුණේ නෑ පුතේ. තාත්තා වැඩ කළේ අරමුණු කීපයක් ඔළුවේ තියාගෙන. මොනවද තාත්තගේ පඩිය ඇතුළේ තියෙන අරමුණු? තාත්තා ගන්න පඩිය ඇතුළේ තියෙන අරමුණු තමයි මගේ පුතාගේ පන්ති ගාතු ඇඳුම පැළඳුම සිරපු ජෝඩුව සපත්තු ජෝඩුව ආහාර පාන පිටි පැකට් එක බේතේ අනාගතය. අනේ තාත්තා මෙච්චර අප්‍රමාණ මාසයක් මුල්ලෙම දුක් විඳලා තාත්තාට පඩිය අතට එනකොටම තාත්තා Tamanට ලැබිච්ච පඩිය කොටස් කරනවා. ඒ පඩියෙන් කොටසක් ඔයාගේ ඇඳුම් ටිකට පැළඳුමට බේතේ ටිකට පන්ති ගාත්තු වලට සෙරප්පු සපත්තු ජෝඩුවට මේ ඔක්කොම ටික තාත්තා වෙන් කළාට පස්සේ පුතේ තාත්තාට සත පහක් අතේ නෑ. ඊට පස්සේ තාත්තා උඩට හුස්මක් කෙලලා මම්මගේ දරුවා වෙනුවෙන් ඊළඟ මාසෙත් වැඩ කරනවා කියලා. අනේ මේ තාත්තා අනන්ත ප්‍රමාණ දුක් විඳලා පුතේ ආය පඩිය කළා. ඒ පඩියෙන් තමයි මේ තාත්තා මුළු දරුවෝ පවුලක්ම ජීවත් කරවන්නේ පුතේ. ඒ හින්දා ආදර බර තාත්තට නම් කවදාවත් දුකක් වේදනාවක් දෙන්න එපා. ඔයාට බලන්න ඔයා හිතන ඔයාගේ තාත්තා ඔයාට ආදරේ නැහැ කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි පුතේ වැඩියෙන්ම කාටද ආදරේ කිව්වොත් ඔයා එක පයින්ම කියනවා අම්මට මං ආදරේ කියලා. ඇයි පුතේ තාත්තට ආදරේ නැද්ද? තාත්තටත් ආදරේ. හැබැයි වැඩියෙන්ම ආදරේ අම්මට නම් තාත්තට ආදරේ ටිකයිනේ. පුතේ ඔයා අම්මට වැඩියෙන්ම ආදරේ කරන්න හේතුව මම දන්නවා. ඔයා වැඩියෙන්ම අම්මට ආදරේ කරන්න හේතුව තමයි ඔයා වැඩියෙන් මම්මට ආදරේ කරන්න හේතුව තමයි පුතේ කොයි වෙලාවෙ බැලුවත් අම්මා ඔයා ළඟ. උදේ හවස රෑ දහවල් මධ්‍යම රාත්‍රී ඕන වෙලාවක අම්මා ඔයා ළඟ. අනේ තාත්තට වෙලාවක් නැහැනේ පුතේ හැම වෙලාවම ඔයා ළඟ ඉන්න. අනේ මගේ රත්තරන් තාත්තේ මේ තරම් ඔයා දුක් විඳේ මගේ ලෝකය හදන්නනේ. පුතාලා තාත්තලට වෛර බඳින වෙලාවකුත් තියෙනවා. සමහර දවසට ඔයා වරදක් කළොත් ඔයාගේ ආදර බර තාත්තා ඔයාට පහරක් ගැව්වට පස්සේ ඔයා තාත්තා එක්ක තරහෙන් ඉන්න වෙලාවල් තියෙනවා පුතේ. බලන්නකෝ තාත්තා මගේ තාත්තා සමහර දවසට මං වරදක් කරලා ආවම මට කෝටු පාරවල් ගහ පැටි මට මතකයි. පුතේ තාත්තා ඔයාට ගහලා සතුටක් ලබන්නේ නැහැ. ඔයා දන්නේ නැති වුණාට ආදර බර තාත්තා ඔයාට කෝටු පාරක් ගැව්වට පස්සේ පිළිකන්නට ගිහිල්ලා ඔයාට නොපෙනෙන්න මොනතරම් අඬපුවාර තියනවද පුතේ. ආදර බර තාත්තා වගකීම නැමැති ඔටුන්න පිය පදවිය නැමැති වටිනා ඔටුන්න හිස පළඳ ගත්තේ දවසේ ඉඳලාම මගේ තාත්තට කවදාවත් සැනසුමක් තිබුණේ නැහැ කියලා මම දන්නවා. මගේ තාත්තා ඒ කාලේ මොනතරම් ලස්සනට ජීවත් වුණාද. හැබැයි මම මේ ලෝකෙට බිහි වුණු දවසේ ඉඳලම මම ආදර බර තාත්තගේ පුතෙක් වෙච්ච දවසේ ඉඳලම මගේ තාත්තට කවදාවත් සැනසුමක් තියෙනව මම දැක්කේ නැහැ. අම්මත් එක්ක එකතු වෙච්ච හැම වෙලාවම කතා කළේ අපේ දරුවගේ ලෝකය කොහොමද ගොඩගන්නේ කියලා. දරුවගේ ලෝකය හදන්න මේ තාත්තා කරපු කැපුවෙන් අපි කතා කළා. උදේ පාන්දරම අවදි වෙන තාත්තා සීනි ටිකක් අල්ලට දාලා කාලා තේ කහට කෝප්පයක් බීලා ගෙයින් එළියට බහින්නේ පුතේ ඔයාගේ ලෝකය හදන අරමුණින්. අනේ මේ රත්තරන් තාත්තාට කවදාවත් සැනසුමක් තිබුණේ නැහැ. ඔයාගේ ලෝකය හදන්න තාත්තා හැම පිටුවක්ම පෙරළුවා. උදේ වැඩට ගොස් හවසට එන කොට
මොනවා හරි අරගෙන එනවා දරුවන් ටික ළඟට අරන් නන්නේ ගෙන ආදේ කන්නට දෙනවා පාසල් යන්නට පොතපත දින්නට හැම වෙලාවෙම කැප වෙනවා පියවරු ළඟ ඇති සෙනෙහස මෙන්නම් මහා සාගරයත් පරදිනවා තාත්තා උදේ පාන්දරම වැඩට යන්න කලින් පුතේ සීනි ටිකක් කල්ලේ දාගෙන කහට කෝප්පියක් බීලා ගෙදරින් පිට වෙන්නේ ඔයාගේ ලෝකේ ඉදිරි ගමනට මාවත හදන්න තාත්තා හිමීට දාන අත්තිවාරම කවදා හරි ඔයා මහා වටිනා කෙනෙක් බවට පත් කරන තුරුම අනන්ත දුක් විඳ පුතේ ඒකින්ද රත්තරන් තාත්තා කියන්නේ මේ මිහි පිට පහළ වෙච්ච මහා දෙවි කෙනෙක් තාත්තා ගෙදර නැති දවසට මොනතරම් පාළුද තාත්තා ගෙදර ඉන්නකොට මම නම් කිසිම කෙනෙකුට බය නැහැ කියන හැඟීම දරුවගේ හිතට දැනෙන්නේ තාත්තා පෞරුෂත්වයෙන් පිරිච්ච කෙනෙක් හින්දා තාත්තා මුළු ජීවිත කාලෙම කැපකලේ ඔයා හින්දා ඔයාගේ ලෝකය හදන්න අනේ ඒ හින්දා තාත්තට කවදාවත් පුතේ දුකක් දෙන්න එපා දරුවන් රකින්නට කල්ලෝ ගල් තලන්නේ කුලියට වැඩක් කොට මොකවත් හොයන්නේ ගෙදරට ආහාර සපයාලා ගෙනින්නේ පියවරු තමයි ලෝකින් පුද ලබන්නේ විඳින්න තියෙන ඕනම දුකක් තාත්තා දරුවෙක් වෙනුවෙන් විඳිනවා මම අර මුලින් කිව්වනේ දරුවන්ට ඔයා ලෝකෙ වැඩිම ආදරේ කාටද කියලා වුවාම ඔයා අම්මට කියනවා ඇයි පුතේ ඔයා ලෝකෙ වැඩිම අම්මට ආදරේ හැම වෙලාවම අම්මා ඔයා ළඟ ඉන්නේ හින්දා දකින්න හැම වෙලාවෙම නැකිටලා නිදියලා හැරෙන හැම වෙලාවෙම අම්මා ළඟ මගේ පුතේ කන්න කියා බත් කට කව ඔයා බලාගත්තේ ඔයා ළඟ ඉඳගෙන අම්මා ඒ හින්දා ඔයා හිතනවා තාත්තා ඔයාට ආදරේ නැහැ අම්මා තමන් හැමදාම අපි බලාගන්නේ කියලා නෑ පුතේ අම්මා වගේම මේ තාත්තා ඔයාට ආදරේ ඔයා දන්නේ නැති රහසක් මම පෙන්වන්නම් ඔයා දන්නේ නැති රහස තමයි පුතේ හැමදාම තාත්තා උදේ පාන්දර අවදි වෙලා ඔයාට කන්න බොන්න හොයන්න මොනවාරි හොයාගෙන එළියට යන්නට මත්තෙන් ඔයා ළඟට එන්නේ පුතේ තුරුළු කරගෙන මගේ රත්තරන් පුතේ මම වැඩට යනවා කියලා කියන්න ඒ තාත්තා ළඟට එනකොට පුතේ ඔයා හොඳටම නිදිනේ ඉතින් තාත්තා ඔයාන් හැරවන්න ලෝභකම හින්දා ඔයාගේ පුංචි නලල ඉඹලා ඔයාගේ ඔළුව අත ගාලා වැඩට යනවා පුතේ තාත්තා වැඩ කරලා හවස ගෙදර එනකොට තාත්තාගේ මුළුවත් එක පුරාම කරගැට එනකොට තාත්තා අමතක කළේ නෑ බඩු මල්ලක් කරේ තියාගෙන ඒ බඩු මල්ලේ අයිනකින් පුතේ ටොපියක් කඩල පැකට් එකක් චොකලට් එකක් තියාගෙන ඉන්න තාත්තා රෑ ගෙදරට එනකොට බඩු මල්ලක් කරේ තියාගෙන අම්මට කතා කරනවා මගේ පුතාන් අරගෙන එන්න කියලා මට තුලුරු කරගන්න එතකොට ඔයා නිදි පුතේ තාත්තා ටොපියක් චොකලට් එකක් කඩල පැකට් එකක් අරගෙන යන්න ඔයාට කතා කරලා දෙන්න ඔයා හොඳටම නිදි අම්මට කියනවා පුතා ඇරවන්න ලෝභයි ඇහැරුණාම දරුවට මේ ටොපි ටික දෙන්න කියලා
එතනදි කළෙත් ඔළුව අත ගාලා නළලින් බිනික පුතේ. දවසට දෙපාරක් තුන් පාරක් තාත්තා ඔයාගේ නළලින් බිනවා. හැබැයි ඔයා දන්නේ නෑ ඔළුව අත ගාලා හැමදම තාත්තා නළලින් ඉම්බ කියලා. ඔයා නිදියාගෙන හිටපු හින්දා. ඒ හින්දා පුතේ කවදාවත් තාත්තට දුකක් වේදනාවක් දෙන්න එපා. ඔයා තාත්තා දිහා රවල බලන වාරයක් පාසම තාත්තා දිහා තාත්තට සෙනෙහසක් නැතුව බලන වාරයක් පාසම තාත්තා මහා ගින්නකින් දැවෙනවා කියලා ඔයා දන්නේ නැහැ. ඒ නිසා රත්තරන් අම්මයි තාත්තයි කියන මේ වහා වටිනා පුරුද්දක තමයි ඔයා බලාගන්නේ. තාත්තා කෙනෙකුගේ තියෙන සෙනෙහස ලබන්නට ඔයාට පුතේ වාසනාව තියෙන්නට ඕන. හැම දෙයක්ම එකතු කළේ ඔයා වෙනුවෙන්. ඔයා වෙනුවෙන් අනන්ත දුක් විඳේ. තාත්තට රැයක් දවල්ක් තිබුණේ නැහැ මොනවා හරි එකතු කරගෙන ඔයාට කන්න බොන්න අරන් එන්න. ඔයා අද යම් මට්ටමක ඉන්නවා නම් ඔයාගේ තාත්තා හින්දා පුතේ මේ ඉන්නේ. ඒ හින්දා ආදරබර තාත්තගේ හිත රිදවන්න එපා කවදාවත්. ආදරබර තාත්තට මම ගොඩක් ආදරේ තාත්තා. සෑම දරුවෙක්ම ආදරබර තාත්තගේ පපුවට හොඳට තුරුළු වෙන්න පුතේ. මම තාත්තට ආදරේ. තාත්තා කවදාවත් මං අමතක කරන්නේ නැහැ. තාත්තගේ පපුවට හොඳට තුරුළු වෙන්න. තාත්තා විල නැත්නම් විතරක් අම්මගේ පපුවට තුරුළු වෙන්න. තාත්තා ඔයාගේ ඔළුව අත ගාවේ සෙනෙහසින් තාත්තගේ පපුවට නලල තියාගෙන ඉන්නකොට දැනේවි පිය සෙනෙහස මොන තරම්ද කියලා. ගල් හිතක් ඇති පෞරුෂත්වයෙන් පිරිච්ච තාත්තෙක් වුණත් තමන්ගේ දරුවා තුරුළු වෙනකොට දැනෙන සෙනෙහස මෙතෙකයි කියන්න බෑ. ආදරබර තාත්තගේ පපුවට හොඳට තුරුළු වෙන්න සෙනෙහසින් ආදරෙන් මං ආදරේ මගේ තාත්තේ. අම්මා වගේ ඔයා මට ආදරේ බව දන්නවා මං තාත්තේ. තාත්තගේ සෙනෙහස මම මෙතකයි කියලා සීමා කරන්නේ නැහැ. ආදරේ මගේ තාත්තට. දරුවෙක් ආදරබර තාත්තගේ නලල අල්ලලා හොඳට ඉඹින්න පුතේ තාත්තගේ නලල. මං ආදරේ මගේ තාත්තා. මං කවදාවත් ආය ඔයාට දුකක් දෙන්නේ නැහැ තාත්තේ. තාත්තා දයාබර දරුවගේ නලල හොඳට ඉඹින්න සෙනෙහසින් යුක්තව. මං ආදරේ මගේ දයාබර පුතාට.
දරුවෝ ඔය විදියටම නලල් තලයට අත් දෙක තියාගෙන වැදගෙන ඉන්න අම්මා තාත්තා දෙන්න විතරක් අසුන් වලින් නැගිටින්නේ. අම්මා තාත්තා දෙන්න අත් දෙක බැඳගන්න දරුවෝ ඔය විදියට වැඳගෙන ඉන්න. වැඳගෙන කියන්නම් ආදර බෙරෙන් අම්මටයි තාත්තටයි. කවදාවත් මගේ අම්මට තාත්තට මං ආයේ දුකක් දෙන්නේ නැහැ. ජීවිතයෙන් හැමදාම සෙනෙහසින් යුක්තව ආදර බෙර අම්මයි තාත්තයි දෙන්න බලා ගන්නවා. ආදර බෙරෙන් අම්මා අනන්ත ප්‍රමාණ දුක් විඳලා තාත්තා අනන්ත ප්‍රමාණ දුක් විඳලා ආදර බෙරෙන් අම්මට වැඳලා කියන්න තාත්තට වැඳලා කියන්න මං කවදාවත් මගේ රත්තරන් අම්මට තාත්තට දුකක් දෙන්නේ නැහැ. ජීවිතේ හැමදාමත් මගේ රත්තරන් අම්මයි තාත්තයි මම බලා ගන්න අනන්ත ප්‍රමාණ දුක් විඳා කවදාවත් අපි කෙරෙහි අහිතකින් බැලුවේ නැහැ. මගේ ආදර බෙරෙන් අම්මටයි තාත්තටයි වැඳගෙන ඉන්නකොට මට ලොකු බයක් දැනෙනවා. කවදා හරි දවසක මගේ රත්තරන් අම්මයි තාත්තයි දෙන්න අපිව දාලා ගිය දවසට ඒ දුක කොහොම දරා ගන්නද කියලා මට හිතා ගන්නවත් බෑ අම්මේ. මගේ රත්තරන් අම්මයි තාත්තයි ඉන්නකල් අපි බොහොම සතුටින් ජීවත් වෙනවා. ඒකින්ද මං අද වැඳලා කියනවා මගේ අම්මට තාත්තට දිවුරලා පොරොන්දුවක් වෙනවා. කවදාවත් මගේ අම්මා මම වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා දාන්නේ අම්මේ. මගේ රත්තරන් තාත්තා මං කවදාවත් වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා දාන්නේ. අගොපිලකට මම්මා වෙතකට මගේ අම්මයි තාත්තයි තල්ලු කරලා අපි සුරසැප විඳින්නේ අම්මේ තාත්තේ. මට අද තේරුණා අපි උසස් දරුවන් හැටියට විසිරීලා යන්න ඉන්න දරුවෝ හොඳට හදවතට අරගෙන මගේ අම්මා තාත්තා ගැන පණිවිඩයක් අරගෙන යන්න ලැබීම මම ලැබ භාග්‍යයක්. ජීවිතේ හැමදාමත් පාරමිතා පුරලා සිහින ප්‍රාර්ථනා මවල සිහින ලෝක හදාගෙන වැලි මාලිගාවක් ඇදුවා වගේ විසුණු වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඉතාමත් වටිනා සත්‍යමත් අත්තිවාරමක් හදාගෙන මගේ අම්මයි තාත්තයි ළඟින් තියාගෙන මම බලාගෙන ඉන්නවා. අනේ මගේ රත්තරන් අම්මයි තාත්තයි මොනතරම් දුක් විඳද දෙවියනේ. ඒ මහා සෙනෙහස කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. මට මතක් වෙනවා පුංචි කාලේ අපි හදන්න විදින දුක ළඟට අරගෙන තුරුළු කරගෙන බලන්න. බත් ටික කවලා පොත් ටික දීලා පාසල් යවුවා පොඩි කාලේ යලි ගෙටගෙන තුරු දොරකඩ ළඟ සිට හිටි හැටි මතකයි මට බාලේ. දුවේ පුතේ කියමින් අපි ලංකොට පින්නෝ නිතරම දරුගාලේ. අම්මා යන්නේ ලොවෙන් උතුන් ලඳ නමදිමු දරුවනි හැම වෙලේ. පුංචි කාලේ මාව තුරුලට අරගෙන බත් කට කවලා මගේ පුංචි බඩගෙඩිය පුරවලා මං හොඳට බත් කටක් දෙකක් කනකොට සතුටු වෙච්ච රත්තරන් අම්මේ. මගේ ලෝකය හදන්න වෙර වීරිය දරුව මගේ රත්තරන් අම්මේ. මං ඔයාට කවදාවත් දුකක් දෙන්නේ නැහැ. මං හැමදාම කකුල් දෙක අල්ල වැඳ මගේ රත්තරන් අම්මට පොරොන්දු වෙනවා ඔයා බලා ගන්නවා කියලා අම්මේ. අනේ මගේ තාත්තේ මන් නොතේරුම්කමට තාත්තට රැව්වනම් බැන්නනම් මට සමා වෙන්න. උදේ වැඩට ගොස් හවසට ගෙනකොට මොනවා හරි අර කනගෙනවා. දූ දරුවන්
දරුවන් ටික ළඟට අරන් ඔහු ගෙන ආදේ කන්නට දෙනවා පාසල් යන්නට පොතපත දෙන්නට හැම වේලාවෙම කැප වෙනවා පියවරු ළඟ ඇති සෙනෙහස මෙන් නම් මහා සාගරයත් පරදිනවා තාත්තා කරන කැපවීම නම් මේ ලෝකේ කාටවත් කරන්න බෑ තාත්තා විඳින දුක් කන්දරාව මේ ලෝකේ කවුරුවත් විඳින්නේ නැහැ ආදර බර තාත්තා ඒ තරම් පුතේ ඔයා වෙනුවෙන් මං වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා ආදර බර තාත්තට කවදාවත් දුකක් දෙන්න එපා වැඳලා කියන්න තාත්තට මගේ හිතෙන් හරි අත්වරදක් වුණා නම් සමා වෙන්න කියලා මං අද උසස් දරුවෙක් වෙලා එළියට බහින්න ලං වෙලා ඉන්නේ ඒ උසස්කම ආධ්‍යාත්මික වශයෙන්ොත් මම රකින්නවා මගේ අම්මයි තාත්තයි දෙන්නට කිසිම දුකක් නම් මම සංසාරේ කවදාවත් දෙන්නේ නැහැ මේ ආත්ම භාවයේ මගේ රත්තරන් අම්මා මගේ රත්තරන් තාත්තා හොඳින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ හොඳට අම්මට වැඳගෙන තාත්තට වැඳගෙන පොරොන්දු වෙන්න පුතේ බලන්න අම්මයි තාත්තයි දෙන්න හොඳට මෙනෙහි කරන්න භාවනාවක් වගේ අම්මාය අම්මා අප හොඳ මගට දැම්මා වැදුදරු පෙම්මා ඔබයගේ තොල බුදුන් සම්මා අම්මලා කාටත් දුක තමයි හැමදාටත් දහවල දරටත් කඳුළු උරුමයි සියලු දේටත් වගකීම හිස දැරු සමාජින් ලැබගරු සරු අපේ මේ පියවරු තමයි අපහට පෙනෙන දිවිවරු අපේ අම්මට අපි ගොඩාක් ආදරෙයි අපේ තාත්තට අපි ගොඩාක් ආදරෙයි කවදාවත් මගේ අම්මට මම දුකක් දෙන්නේ නැහැ අම්මේ තාත්තට දුකක් දෙන්නේ නැහැ අම්මයි තාත්තයි අපි හොඳ පාරේ යවනවා අපිත් හොඳ පාරේ යනවා අම්මේ තාත්තේ සෑම දරුවෙක් මෙහෙම හිතාගෙන තමන් අත තියෙන බුලත් අත අතට ගන්න බුලත් අත අතට අරගෙන ඉස්සරලාම පුතේ අම්මට දෙන්න අම්මා අතට බුලත් අත දෙන්න සෑම දරුවෙක්ම අම්මා අතට බුලත් අත දීලා පළවෙනි වතාවට පුතාලා ලොකු පින්කමක් කරන්න හදන්නේ කවදාවත් පුතාලා ආදර බෙරෙන් අම්මගේ කකුල් දෙක අල්ලලා එක සැරයක් ඉඹලා නැහනේ අද සෑම කෙනෙක් අම්මට බුලත් අත දීලා කකුල් දෙක අල්ලලා එක සැරයක් ඉඹින්න අම්මා ඇවිල්ලා නැත්නම් තාත්තට බුලත් අත දීලා කකුල් දෙක අල්ලලා එක සැරයක් ඉඹින්න ඊට පස්සේ අම්මගේ ඇඟිලි ටික අල්ලගෙන පුතේ වැඳගෙන ඉන්න මේ රත්තරන් අම්මා මොනතරම් එහාට මෙහාට ඔයා වඩාගෙන ඇවිද්දද මොනතරම් ඔයා කරවත තියාගෙන දැඟලුවද ඒ හින්දා ආදර බෙරෙන් අම්මගේ පායුග කුසුමක් වේවා කියලා හිතාගෙන අත් දෙක ඇඟිලි මත තියාගෙන සිරු දෙනා වැඳගෙන ඉන්න රත්තරන් අම්මලා තාත්තලා බුලත් අතත් එක්කම අත් දෙක නලල තලියට ගන්න වැඳගෙන තම තමන්ගේ අම්මා තාත්තා හිතේ තියාගෙන මා සමගම මේ ගාතාව කියලා වන්දනා කරන එකටම අම්මලා තාත්තලාත් වදින්න දස මාසේ උරේ
හත්වා පෝසේසි උද්දකාරණං ආයුධිගං වස්ස සතං මාතුපාදං නමමහං. දැන් පුතාලා ඔය ගමම තාත්තගේ අතට බුලත් අත දෙන්න. තාත්තා අතට බුලත් අත දීලා අම්මගේ කකුල් දෙක අල්ලලා ඉඹල වැන්දා වගේම අපේ දරුවෝ ඉස්සල්ලාම තාත්තගේ කකුල් දෙක අල්ල එක සැරයක් ඉඹින්න. ඊට පස්සේ ඇඟිලි ටික අල්ලගෙන වැඳගෙන මේ විදිහට වන්දනා කරමු. අම්මලා තාත්තලා තමන්ගේ තාත්තා ගැන මෙනෙහි කරලා දෑත් දෙක නලල් තලයට අල්ලගෙන වන්දනා කරමු තාත්තට. උද්දිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිට්ටං පීතෝපාදං නමමහං. දැන් අම්මලා තාත්තලා දරුවන්ගේ උරේසින් අල්ලලා නැගිටවන්න. අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා දරුවන්ගේ උරේසින් අල්ලලා නැගිටවන්න. දැන් පුතාලා හැම කෙනෙක්ම රත්තරන් අම්මගේ පපුවට තුරුළු වෙන්න සෙනෙහසින්. අම්මා දයාබර දරුවා පපුවට තුරුළු කරගන්න. අම්මවිල නැත්නම් තාත්තගේ පපුවට පුතේ හොඳට තුරුළු වෙන්න. අම්මා ඔයාගේ පිටාත ගාවි සෙනෙහසින් අම්මගේ පපුවට තුරුළු වෙලා කියන්න ඔයාලා රත්තරන් අම්මිය අපිට කළ මෙහෙයට ණය ගෙල ඉර කරන්න පුළුවන් කමක් නැහැ. මාව නොමගට නොයවා යහමගට යවලා මාව ආරක්ෂා කරන රත්තරන් අම්මේ හැමදාම මගේ රත්තරන් අම්මා මං හොදින් බලා ගන්නවා ආරක්ෂා කර ගන්නවා. ජීවිතේ කවදාවත් මගේ රත්තරන් අම්මට මම වෙනසක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ජීවිතේ හැමදාම මගේ රත්තරන් අම්මට ආදරේ. දුකක් කරදරයක් වුණා නම් වේදනාවක් මං හින්දා වුණා නම් මට සමා වෙන්න අම්මේ. ජීවිතේ හැමදාමත් ඔයා විඳින දුක් අනන්තවත් අප්‍රමාණවත් විඳි මං හින්දා. ඒ නිසා මගේ ආදර බෙරන් අම්මා මම ඊටමත් හොඳින් බලා ගන්නවා. හොඳට තුරුළු වෙන්න. භාවනාවකට සමවැදුනා වගේ අම්මගේ පපුවට තුරුළු වෙලා පුතේ අම්මගේ පිටාත ගන්න. අම්මා දයාබර දරුවාගේ පිටාත ගාවි සෙනෙහසින් යුක්තව. ආදර බෙරන් අම්මගේ පපුවට තුරුළු වෙලා ඒ සෙනෙහස විදිහට දරුවද පොරොන්දුවක් වෙන්න. අම්මගේ ඔළුව අත ගාලා මම්මගේ රත්තරන් අම්මට දුකක් දෙන්නේ නැහැ කියලා. දැන් සෑම දරුවෙක්ම අම්මගේ නලල හොඳට ඉබින්න පුතේ ආදරයෙන්. ආදරේ අම්මා ගොඩක් ආදරේ. ආදර පෙරන් අම්මත් දයාබර දරුවගේ නලල හොඳට ඉබින්න. දැන් සෑම දරුවෙකුගේ තාත්තගේ පපුවට හොඳට තුරුළු වෙන්න පුතේ ඔය ගමම. තාත්තගේ පපුවට තුරුළු වෙන්න සෑම දරුවෙක්ම අම්මගේ පපුවට තුරුළුනා වගේම තාත්තා ඇවිල්ලා නැත්නම් අම්මගේම පපුවට තුරුළු වෙන්න පුතේ. තාත්තගේ පපුවට තුරුළුලා ඉන්නකොටත් ඔයාට ගොඩාක් දැනෙනවා සෙනෙහසෙන් ආදරය. අනේ මගේ තාත්තා මට අද තාත්තා ගැන කවදාවත් නැති මහ පුදුම අපරිමිත දුකක් දැනෙනවා. මගේ සුදු තාත්තේ ඔයාට මං කවදාවත් දුකක් නම් දෙන්නේ නැහැ. මගේ ආදර බෙර තාත්තා මොනතරම් දුකක් වින්දත් මට හිතෙනවාද මගෙන් තාත්තට වෙන්න ඕන යුතුයකම් උනේ නැහැ කියලා. තාත්තට මං ආදරේ කළේ නැහැ අම්මට වගේ.
මගේ තාත්තටත් අම්මට වගේම ආදරේ. මගේ තාත්තා නැති ගෙදර අමුසොහනක්. අපි තාත්තා ඉන්නකොට හරි හිතේ හයියෙන් ඉන්නේ. තාත්තා ගෙදර නැත්නම් මුළු ගෙදරම පාළුයි. ඒ වුණාට මේ රත්තරන් ආදර පෙර තාත්තා මගේ රත්තරන් පුතේ අහන මේ ප්‍රශ්නේ අහන්න. ආදර පෙර තාත්තා අහනවා. ඇයි දෙයියනේ මම බුදු වෙන්න සුදුසු නැද්ද? අම්මට විතරද මගේ දරුවා ආදරේ? ඇයි පුතේ මම මගේ පුතාට ආදරේ නැද්ද? තාත්තා අහන මේ ප්‍රශ්නෙට උත්තරේ ඔය දරුවෝ අතේමයි තියෙන්නේ. හොඳට තාත්තගේ පපුවට තුරුළු වෙලා තාත්තා අහන්නේ මොකද්ද කියලා බලන්න. හොඳට තාත්තගේ පිට අත ගන්න. තාත්තට තුරුළු වෙලා මගේ රත්තරන් පුතේ ආදරෙන් යුතව අම්මාවරුන් පමණද මතබුදු වෙන්නේ. මම මෙච්චර කැපවීමක් කරනවා මගේ දරුවන්ට. මම මේ තරම් ආදරය කරනවා. ඒ වුණාට පුතේ මට සෙනෙහස අඩුයි කියලා මට දැනෙනවා. අම්මා විතරද මගේ පුතේ මතබුදු වෙන්නේ? නෑ තාත්තා අම්මා එක්කම බුදු වෙනවා. මගේ ආදර බෙරන් අම්මා වගේම තාත්තා කරන කැපවීම ගැනද මට තේරෙනවා. මං තාත්තගේ නළලේ බලද පොරොන්දු වෙනවා. කවදාවත් මගේ තාත්තට මම දුකක් වේදනාවක් දෙන්නේ අම්මයි තාත්තයි දෙන්න පණ වගේ රැක ගන්නවා. සෑම කෙනෙක්ම දයාබර තාත්තගේ නළල පුතේ හොඳට අල්ලලා ඉන්න මම්මගේ තාත්තට ගොඩක් ආදරේ කියලා. හැම දරුවෙම තාත්තගේ නළල ඉන්න. තාත්තත් දයාබර දරුවගේ නළල ඉන්න. ආදර බෙරෙන් අම්මයි තාත්තයි දෙන්න. දයාබර දරුවන්ගේ එකටම දැන් නළල ඉන්න. දරුවොත් අම්මගේ තාත්තගේ නළල හොඳට ඉන්න. අම්මගේ තාත්තගේ දෙන්නගේම නළල ඉන්න. අම්මා තාත්තා දෙන්නත් දයාබර දරුවගේ නළල ඉන්න. දැන් හිටියා වගේ මසුන් වලින් තැම්පත් වෙන සෑම කෙනෙක්ම හැම කෙනෙක්ම අම්මගේ තාත්තගේ මූණ දිහා බලාගෙන හිටියා වගේ තැම්පත් වෙන්න. දැන් පුතාලා ආදර බෙරෙන් අම්මට තාත්තට දිවුරලා පොරොන්දුවක් වෙන්න තියෙන වෙලාවක්. පුතාලට හැමදාම රත්තරන් අම්මටයි තාත්තටයි වඳිනව නේද? ඒ වැඳලා ඉවර වෙන හැම වෙලාවම ආදර බෙරෙන් අම්මයි තාත්තයි දෙන්න පුතාගේ නළල ඉඹලා. පුතාට අම්මයි තාත්තයි කියන්නේ මොකද්ද? මගේ පුතාට රත්නත්‍රයේ සරණයි දෙයියන්ගෙම පිහිටයි. ඒ වුණාට පුතාලා ඔක කියනවා අඩුයිනේ. හැමදාම අම්මයි තාත්තයි දෙන්න විතරයි ඔයාලට ආශිර්වාද කරන්නේ. අම්මට තාත්තට දෙන්න දරුවන්ගෙන් ආශිර්වාද ලැබෙන කාලයක් උදා වෙන්නේ නම් පුංචි කාලේ ඉඳලම. අම්මා තාත්තා එහෙම කියනකොට ওই දරුවන්ගෙනු කටිනුත් මගේ අම්මට රත්නත්‍රයේ සරණයි දෙයියන්ගේ පිහිටයි කියන්නට ඕන. මගේ තාත්තටත් රත්නත්‍රයේ සරණයි දෙයියන්ගේ පිහිටයි කියන්නට ඕන. අම්මගේ තාත්තගේ ඔළුවේ අත් දෙක තියාගන්න. හොඳට ඔළුව අත ගන්න. අපි මේ විදිහට ආශිර්වාද කරමු. සෙනෙහස හදවිමනින් මට ලබා දුන්න අම්මා නිතර නිතර මතක් වෙනවා අම්මා මගේ අම්මා. තුරුළු කරන් ලේකිරි කර පෙව්වා මගේ අම්මා. ජාති ජාති ඔබම තමයි අම්මා මගේ අම්මා. හිතරිදු නද සුදු තාත්ති රවා බැලුවේ විට අනේයට වෙනු මැනවි සමාව මාහට. අම්මා වගේ මානෙලුවේ ඔයා තුරුළු කොට බුදුන් වෙන්ද දෑ
මෙකින් වඳිමි තාත්තට ආදර මගේ පියා එමිනිරතුරු හොයා විටක තරහ ගියා සමාවෙන්න දයා කෝතාව මත් මගේ දරුවා ගෙදර ආවේ නෑනේ හොඳටම දුක් බර හසරැලි තිබුණා ඇගේ මුනේ ඇතින් මම ඉනවා දුටුව විටමුව හඳ පානේ අම්මාගේ මුව තුටින් පිරුණා මට අමතක නෑනේ සුදු අම්මේ මගේ දන්නේ මින් ඔබේ අගේ එනිසා සසර දිගේ අම්මා වෙන්න මගේ හැමදාම මගේ මුව ඉබලා මාහට සිත් පතා මතක් වෙනවා කියූ හැටි ඔබ ආදර බර කතා ජීවිතයට වටින පහන ඔය දෙන්නයි ඉතා හිස අතගා සෙත් පතනවා දිගා සිරිපතා යහපත් ගුණකරක සමාජයක් බිහි කිරීමේ අරමුණින් සිත් සනසන අසිරිමත් මව්පිය වන්දනා වැඩසටහන දේශකයාණන් වහන්සේ මුල්කිරිගල රජමහා විහාරවාසී ආඳුළුගොඩ ශ්‍රී නිරෝධාරාම විහාරාධිපති කාව්‍ය ශ්‍රී පූජ්‍යපාද මල්වානේ විජිත ධම්ම ස්වාමින් වහන්සේ මෙම අසිරිමත් මව්පිය වන්දනා වැඩසටහන සිදු කරනු ලබන්නේ දැරණියගල සිරි සමන් මධ්‍ය මහා විද්‍යාලයේ සිටයි. මෙම වැඩසටහන රංගිරි ශ්‍රී ලංකා නාලිකාව ඔස්සේ විකාශය කිරීමේ දායකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කවියෙකු වූ කාව්‍ය විශාරද මල්වානේ සිසිර අල්හකෝන් මැතිතුමාට පින් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් බිරිඳ ආර්යවති අල්හකෝන් සහ දූතරුවන් විසින් සිදු කරනු ලබන අතර සෑම පුරපසළොස්වක පොහෝ දිනකම කාව්‍ය විශාරද පූජ්‍යපාද මල්වානේ විජිත ධම්ම ස්වාමින් වහන්සේගේ අසිරිමත් මව්පිය වන්දනා වැඩසටහන රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව ඔස්සේ නැරඹිය හැකිවන අතර මෙවන් වැඩසටහනක් ඔබ පාසලේ දහම් පාසලේ පන්සලේ ඔබේ ගමේ සංවිධානය කර ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැක. තෙරුවන් සරණයි. බුදුනිතින්